ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක්. Hi guys, welcome back to my channel. I hope you are all doing well. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඇති කියලා. අපි එහෙනම් අද දවස පටන් ගමු. Good morning. පන්සලේ ගාථා දාලා තියෙන්නේ. අහගෙන හැමදාම උදේ නැගිටිද්දි calm පුදුම නිදහසක් දැනෙනවා. ඒක අහගෙන නැගිටිනකොට ඔයාලට ඇහෙනවද දන්නේ බලමු. අද මම ඔයාලට ඩේ බ්ලොග් එකක් කරන් යන්නේ. මම දැන් නැගිට ගමන් ඉන්නේ. අපි එහෙනම් අද දවසේ පටන් ගමු. මම හිතන්නේ 4 වගේ වෙලින්ද මම නැගිටලා ඉඳින කියලා ෂුට්ටක් ඇඳට වෙලා හිටියා. වතුර ටිකක් බොන්න ඕනේ. මොකද මගේ වතුර බෝතලේ වතුර ඉවරයි. නැගිට ගමන් වතුර බොන්න තමයි බැලුවේ. හැබැයි වතුර ඉවරයි. ඒ කියන්නේ රාතිස්සේ වතුර ඔක්කොම බේල් ඉවර කරලා දැන් වතුර බොන්න ඕනේ මුලින්ම. කාමරෙන් යන්න කලින් මේ කොණ්ඩේ ගොතාගෙන නිදාගන්නේ. මේක දැන් කොණ්ඩේ ලිහලා කොණ්ඩේට බැඳ ගන්නවා. ඒ ටික කරන් අපි වැඩ පටන් ගමු. Let's go. ඉතින් ඔන්න මාසයකට විතර පස්සේ තමයි මම vlog එකක් අරගෙන එන්නේ. අද day vlog එකක් අරන් එන්නේ. මොකද මම දැක්ක මට complain කරලා තිබ්බා සාරි වල videos විතරයි ගේන්නේ කියලා. කාමරෙන් එළියට යන්නේ. අම්මයි තාත්තයි නැහැ. ගෙදර දැන්. එයාලා ගිහින් දැන් නැගිට ගමන් කරන වැඩේ පෙන්නන්න. උදේට නැගිට්ටොත් මම කරන දෙයක් තමයි මේ මම ආසයි ටීවී දෙරණ එකේ පාන්දරට යන බණ අහන්න. ඉතින් මේ බණ මම දැන් මේ දාලා තියනවා උදේ වරුවේ. ඊට පස්සේ මම යනවා කිචන් එක පැත්තට. දැන් වෙලාව අයියෝ දැන් වෙලාව channel ටිකක් ගන්න. ඉතින් නැගිට ගමන් මුළු ගෙදරම channel ඔක්කොම අරින්න. දවල් වෙද්දි රස්නේ වුණාට මට උදේට පුදුම කෝල් එකක් තියෙනවා. අපි යනවා මොන හොදගෙන යමු. මේක අස්තරම කරගෙන අප්ඩේට් හොදගෙන මට තියෙන ඔයිලි ස්කින් එක මගේ ස්කින් එක ඉක්මනින් ඔයිලි වෙනවා. පිම්පල්ස් ඇවිල්ලා තිබුණා මේ චින් ඒරියා එකේ. දැනුත් මේ මාක්ස් තියෙනවා. මේ ගොඩක් අඩුයි. මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. මේක ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක්. ඇක්නි තියෙන ස්කින් එකකට මෙන්න මේ වගේ චුට්ටයි ගන්න. හයිම ජෙන්ට්ලි විදිහට වොෂ් කරගන්න ඕනේ. දත් නේද? මගේ දත් පිරිසුම් පාටයි. ඔයාලගේ දත් පිරිසුම් පාටයි. මම බ්‍රෂ් එකෙන් ගොඩක් දත් මදින්න එපා. දත්ක හූරගෙන දත් මදින්නත් එපා. හරි ඔන්න මම මුලින්ම මූණ හොදගෙන දත් මැදගත්තා. ඊට පස්සේ ටිෂුස් වලින් තමයි මම මූණ පිහදාන්නේ. මොකද මගේ ඇක්නි එන නිසා. නැගිට ගමන් මේ දවස් ටිකේ හැමදාම එක දිගටම මම හිතනවා බියුවා. හැමි වල රස්නේ නිසා කලිස්නේ කැපුණා. අනිත් වීඩියෝ මම බොන්න කොහොමද දන්නවද? මම වීඩියෝ එකක් ගත්තා මෙතනද. මේ විදිහට තමයි ටැබ්ලෙට් ගෙඩිය ලබ තිබ්බනම් මම මේක බොන්නේ. ටැබ්ලෙට් ගෙඩිය ලබ නැහැ. අවස් වල රස්නේ නිසා උදේම ටැබ්ලෙට් ගෙඩියක් බීලා දවස පටන් ගන්න එක හොඳයි. දවසම ෆ්‍රෙෂ් වෙනවා. අර ඩිහයිඩ්‍රේට් වෙන ගතිය නැති වෙනවා. ඇඟ ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඒක ගොඩාක් දුරට නැති කරනවා, අඩු කරනවා. ඒ තරමටම තැඹිලි වතුර හොඳයි. අපේ අම්මා දවස ගානේ තැඹිලි දෙකක් විතර ගේනවා ඉතින්. අර පහළ තියෙන්නේ මගේ ෂෝරූම් එක. අස්සන ගන්න දෙවි පිළිමයක් තියෙනවා එතන. මම ඔයාලට ඒක පෙන්නන්නම්. දවසේ පොඩ්ඩක් ප්ලෑන් කරන්න. මම පොඩ්ඩක් අද එළියට යනවා කියලා හිතන් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් පෙන්නන්නද? දඟ යාළුවෝ දෙන්නෙක්. දඟ කරනවද හොඳ ළමයි?
මේ අපේ ලොකු පැට්ටා කොටියෙක් වගේ. අද දවස වැඩ ටිකක් තියෙන දවසක් එළියට යන්නත් හිතාගෙන ඉන්නවා යාළුවෙක් හම්බ වෙන්න. මට පොඩි වැඩක් තියෙනවා යාළුවත් එක්ක පොඩක් ප්ලෑන් කරලා කරන්න. ඉතින් මං චුටක් ආවා උඩට අවුව ටිකක් ගන්න විටමින් D. ඊට පස්සේ උදේට කන්න බිත්තර දෙකක් තියලා ආයම ගියා කාමරේ පැත්තට. මගේ රෙදි ගොඩක් තියෙනවා නමලා අල්මාරියට දාන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ රෙදි කන්ද. මෙතන ටිකයි තියෙන්නේ. මම ඉතින් දැන් මේ වීඩියෝ එක මේ ෆාස්ට් ගියාට මට මං හිතන්නේ පැයක් නැත්නම් විනාඩි 40ක් විතර ගියා මේ රෙදි ටික මේ විදිහට ඔක්කොම දාන්න. ඉතින් මම මේ කරන්නේත් මම ආසම ටෙලිග්‍රෑම් එකක් බලන ගමන් තමයි ඒ වැඩේත් මේ විදිහට ඉවර කරගත්තා. මේ තියෙන මගේ පනා ටික මම ඒ ටිකත් ක්ලීන් කරගත්තා. ඊට පස්සේ මම දුවලා ගිහින් වොෂ් දාගෙන ආවා. මේ තියෙන්නේ මම මේ දවස්වල යූස් කරන ක්‍රීම් එක මොයිස්චරයිසර් එක. ඒක මට ડોක්ටර් තමයි රෙකමන්ඩ් කරේ. එතකොට මේ තියෙන්නේ මගේ ලිප් බාම් එක. එතකොට මම පුංචි සිම්පල් මේකප් එකක් දානවාද ඒකත් දාගෙන මම ඉක්මනින් එන්නම්. ඊට පස්සේ හොන්ඩි පීර ගත්තා. දැන් මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම මගේ hair serum එක. මේක මේ ආගන් ඔයිල් මොරොකෝ GX එකේ එක මාරම හොඳයි ඔයාගේ hair එකට. දැන් මගේ hair එකේ වෙනස ඔයාලට පේනවා ඇති. මගේ hair care routine එක මම ඔයාලට අලුත් වෙන hair care routine එක අරන් එන්නම්. දැන් වෙලාව 11:15යි. වීඩියෝ එකට එක පෙන්නුවේ හින්දා මට වෙලාව කියන්න ලේසි. හරි. දැන් මම මේ රෙඩි වෙලා ඔක්කොම ඉවරයි. චූටි සිම්පල් මේකප් එක තමයි මේ තියෙන්නේ මගේ. දැන් මම ඉක්මනින්ම ටූක් එක දාගෙන පළවෙනි ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ. මම ගත්තා මගේ ලැප් එකයි. තව පොතකුත් ගත්තා. මේ තමයි බෙල්ලන්විල වෝකින් පාක් එක. මං ඉතින් බෙල්ලන්විල පාක් එකට ආවේ මෙතනට නෝ මගේ යාළුවෙක්. මෙන්න මේ ඉන්නේ මගේ යාළුවා. හයි. දීම දෙකක්. මොනවද ඔයාගත්තේ? මැංගෝ ජූස්. මැංගෝ ජූස් and passion juice ගත්තා. අපිට මොකද කරන්නේ දැන්? මාරම රස්නේ අපිට. අද බලමු දැන් මේකේ රස කොහොමද කියලා. අපි මේක ගත්තේ අන්නර ඈත පේන කඩෙන්. මේ තියන්නේ. මම මේකෙන් තමයි අපි ගත්තේ. මේකේ තියෙනවා මදින් තියෙනවා ටික. ඔව් ඉතින් අන්න ඒ පෙන්නුව කඩෙන් තමයි අපි දෙන්න මේ ජූස් එක ගත්තේ. දැන් මේ අපි කතා කර බොන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා හිෂි. ඉතින් හිෂි කියනවා එයාගේ ඩ්‍රින්ක් එක ගොඩක් තික්ලු. මගේ නම් එහෙම නෑ. මං පැෂන් එකක් ගත්තේ. හිෂි ගත්තේ මැංගෝ එකක්ද කොහෙද? හරි. දැන් ඉතින් අපි දෙන්න ඒකත් බොන ගමන් අපි දැක්ක මෙතන මේ ටෙඩි ලෑන්ඩ් කියලා අලුතෙන් දාලා තියෙනවා. අර කොයින්ස් දාලා මේක ගේම් එකක් නේද? ටෙඩිස්ලා වින් කරන්න පුළුවන් ෆ්‍රී. ඒක නම් මට නම් මේ වෙනකන් එකක්වත් ලැබිලා නැහැ. බලමු ඉස්සරහට try කරලා. දැන් අපි දෙන්න මෙතනින් යන්න තමයි හදන්නේ. මෙතෙන්ට අපි ආව වැඩේ අපි කරගත්තා. දැන් මේක එක දේවල් කී අපි hina වෙවි ඉන්නවා. අලුත් වෙනවා පොඩ වුණාද? හැම කෙනාම යනවා. අපි දැන් යනවා. සුදු වැඩි නිසා ඔබ තමයි. මේ ඉන්නේ මගේ යාළුවා හිෂිගේ අක්කී. ඉතින් එයාත් ආවා. එයාත් එක්ක තමයි අපේ ඊළඟ ප්ලෑන් එක ප්ලෑන් කරන්න තියෙන එක තමයි එයාත් ආවේ. අපි ඉතින් ගියේ දැන් ඊට පස්සේ අපිට බඩගිනි මාර්ම බඩගිනි. ඊට පස්සේ ඒ අක්කිලගේ ගේ ළඟ තියනවා මෙන්න මේ රෙස්ටුරන්ට් එක. අපි මේකට ගිහිල්ලා තමයි අපේ ලන්ච් එක ගත්තේ. අපි බලමු අපි මොනවද ඕඩර් කරේ කියලා. මෙතන කෑම මම මේ සෙකන්ඩ් ටයිම් වගේ තමයි මෙතනින් කන්නේ. ලන්ච් එක ගන්න අපි ගත්තේ chicken fried rice වතුර තිබුණා. චුට්ටක් කනවා. ඉතින් අපි තුන් දෙනා නේද? අපිට එළියට ගියා. දැන් මේ කිෂි මම තමයි. කිෂි. හායි. හාව් හරිම ලස්සනයි. ඔයාගේ පිටිපස්සේ තියෙනවා කෑම දෙකක්. ඔය බලන්න බෑ. හරි මගේ සයිස් එකට දෙන්නකෝ එක. ඕකේ මගේ සයිස් එකට. Oh my god. ඔයාගේ සයිස් එක පෙන්නන්න දෙන්න එක කටේ. තවත් දෙන්නකෝ පුංචි ටිකක් වගේ සයිස් එකක. එතකොට අපිට මේක එක වගේ බලා ගන්න පුළුවන්. පුංචිට දෙනවා මාමා මේක පුංචි කෑම. ඕකේ.
හරි ඔන්න ඉතින් අපි ඕඩර් කරපු අපේ කෑම එක ආවා. අපි ගත්තේ chicken fried rice එකක්. මං හිතන්නේ අපි ඔක්කොටම මේක ඇති වුණා, වැඩිත් වුණා. අමාරුවෙන් අන්තිම ටික අපි කෑවා. දැන් අපි කන ගමන් ඉන්නේ. කන ගමන් අපි අද ආව වැඩෙත් හිමිට කතා කරගත්තා. සෝරි. අපි කන ගමන් අපිට කතා කරන්න වුණා. මොකද අපිට නැත්තම් ටයිම් මදි. පොඩි වැඩක් ප්ලෑන් කරන්නත් එක්ක තමයි අපි අද හම්බුනේ. ඉතින් ඊට පස්සේ අපි අකලෑ ගෙදරට යන්න කලින් අපි දැක්ක බින්ෂුන් එක තියෙනවා. ඉතින් එතනින් අපි ගත්ත අපි ආසම ඩ්‍රින්ක්ස් තුනක්. මම ගත්තේ මම හිතන්නේ Oreo chocolate milkshake එක. අනිත් අයත් ගත්තේ හිෂිත් ගත්තේ ඒක. අක්කි ගත්තෙත් එයා ගත්තේ බ්ලූබෙරි එකක්ද කොහෙද. ඔව් ඉතින් අපි ඔන්න ඒ අපි ගත්ත ඩ්‍රින්ක්ස් ටිකත් රේට් කරන අපි බලමු. ඉතින් මේ වගේ ප්‍රයිස් ඇත්තටම මාරම වර්ත් කියන්න ඕනේ තමයි. ඔයාලා මම දැක්ක පොඩි වීඩියෝ එකක් TikTok එකේ යනවා මේ බීලා කප්ස් එහෙම හැමතැනම දාලා. මොකද මේ කප්ස් ප්ලාස්ටික් නේ. ඉතින් ඒ නිසා අපේ පරිසරයේ දූෂණය වෙනවා. මෙන්න මේ දේවල් අපි තැන් වල මෙහෙම දැම්මම. හැබැයි දැන් මම ආයෙ දැක්ක මේ ළඟදී ඒගොල්ල කප් එක චේන්ජ් කරලා තියෙනවා. මේ ප්ලාස්ටික් කප් එක අයින් කරලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. හැබැයි එක පැත්තකින් ඒකත් හොඳයි. හරි. මට ඒක තමයි ඔයාලට කියන්න ඕනේ. අපි අපි බැහැර කරන දේවල් හරි විදියට බැහැර කරන්න ඕනේ කුණු. මොකද නැත්තම් අපි ඒ කරන පොඩි මිස්ටේක් එකකින් අපේ මේ ලස්සනට තියෙන අපේ පරිසරය දූෂණය වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි රේට් කරමු. අපි ගත්ත ඩ්‍රින්ක්ස් තුන. ගත්ත ෆ්ලේවර්ස් තුනක්. ඒ කියන්නේ මේ දෙකම එකයි. මේක බ්ලූබෙරි එක, මේක චොක්ලට් එක. මේක මේ නිකන් අයිස්ක්‍රීම් එකකට Oreo බිස්කට් ඒක අපි කෑවා. ඒක මේම අවුලක් නෑ නේ. මේක දීදෙන්නේ. සීතලයි මට අපිට මුල් වෙලා ඉන්නේ. රහයිද? මම ආසනේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක. අපි එදා ගන්න හරියට ගන්න දවසේ චොක්ලට් ෆ්ලේවර් එකක් තිබ්බේ නැහැ. මම මේ ෆ්ලේවර් එකට ආසනේ. ඒ බ්‍රවුන් සුගර් බෝබ් එකක් තිබ්බේ. ඒක අපි සෙට් වෙන්නේ නැහැ. හැබැයි සෙට් වෙන අයත් ඇති. දැන් හයි ස්ලිප් එකක් කොනේ මේක. අපි බෝබ වෙනම ඇඩ් කරලා නැත්නම් ඊට වඩා අඩුයි. ඔව් මේක 550යි. බෝබ ඇඩ් කරගත්තම 80ක් වෙනවා. ඒක හයි ස්ලිප් එකයි. ඔව්. ඒ කියන්නේ මාරම වර්ඩ්. ප්‍රයිස් එක වර්ඩ්. මේකට වඩා ගොඩක් වෙනස් අරක. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. බ්ලූබෙරි. ඔය අපේ නම් මල්ලේ පොල්. Not bad. Nice. කට් හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ඩේ vlog එක මම එන් කරන්නේ. අද මගේ යාළුවෝ දෙන්නා මම හම්බුනේ පොඩි වැඩකට. ඉතින් ඒ වැඩෙත් ඉක්මනින් කරගෙන ඊට පස්සේ අපි ගෙවල් වල ගියා. එහෙනම් තවත් ලස්සන vlog එකක් කරන් මම ඉක්මනින් ඔයාලඟට එන්නම්. ඊළඟට එන vlog එක තමයි birthday vlog එක. ඉතින් ඒ vlog එක අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. See you next time. Bye.